ඉල්මාරේ මේ ෆිල්ම් එකේ තියෙන්නේ හරිම ලස්සන ආදර කතාවක්. ඒ වගේම මේ ආදර කතාව හරිම අමුතුයි. ඔයා මේ වගේ ආදර කතාවක් මීට කලින් බලලා නැතුව ඇති. ඉල්මාරේ කියන නමේ තේරුම මුහුද කියන එකයි. මුහුදු වෙරළක හදලා තියෙන හරිම අමුතු ලස්සන ගෙයක් තමයි මේ ආදර කතාවට මුල් වෙන්නේ. ඉතින් මේ අමුතු ලස්සනක් තියෙන දකුණු කොරියානු ආදර කතාව අද අපි සිංහලෙන් බලමු. මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එක බලද්දී ඔය එක දෙයක් හරියට මතක තියාගන්න ඕනේ. මේ කතාවේ ටයිම් ට්‍රැවලින් සිද්ධියක් තියෙනවා. කෙල්ල ජීවත් වෙන්නේ කොල්ලා ඉන්න කාලෙට වැඩිය අවුරුදු දෙකක් ඉස්සරහ අනාගතේ. දැනට මේක මතක තියාගෙන ෆිල්ම් එක බලන්නකෝ. ෆිල්ම් එක පටන් ගන්නෙ මුහුදයිනේ තියෙන ලස්සන ගෙදරකින්. මේක අමුතුම විදියකට හදපු ගෙදරක්. මේ ගෙදර මෙච්චර දවසක් හිටපු යුන්ජූ කියන ලස්සන කෙල්ල අද මේ ගෙදර අතහැරලා යනවා. එයා යද්දි ලියුම් පෙට්ටියට නත්තල් කාඩ් එකක් දානවා. යුන්ජූ මේ කාඩ් එක ලියන්නේ මේ ගෙදර ඊළඟට පදිංචි වෙන අයටයි. එයා ලියනවා මගේ නමට ලියුම් මොනවා හරි ආවොත් මේ කාඩ් එකේ ලියලා තියෙන මගේ ඇඩ්‍රස් එකට ඒවා එවන්න කියලා. ඒක එයා ඊළඟට ගේ ගන්න යන කෙනාගෙන් කරන කාරුණික ඉල්ලීමක්. ඉතින් ඊට පස්සේ පෙන්නනවා මේ නත්තල් කාඩ් එක තැපැල් පෙට්ටියෙන් ගන්න තරුණයෙක්ව. මේ තමයි සුන් හ්යුන්. මෙන්න මේ කාඩ් එකෙන් තමයි අවුල පටන් ගන්නෙ. සුන් හ්යුන් මේ කාඩ් එක කියවද්දි දකිනවා මේ ලියුම ලියලා තියෙන්නේ මීට අවුරුදු දෙකකට කලින් අනාගතයේ දින එක කියලා. මේක සුන්ට ප්‍රහේලිකාවක්. අනික සුන් හ්යුන් තමයි මේ ගෙදර පළවෙනි පදිංචිකාරයා. තාම මේ ගෙදර වෙන කවුරුත් පදිංචි වෙලා නැහැ. ඉතින් සුන් මේ ප්‍රහේලිකාව විසඳ ගන්න try කරනවා. මේ ගේ අයිති සුන් හ්යුන්ගේ නැන්දා කෙනෙක්ට. සුන් එහෙට ගිහින් අහනවා මේ ගෙදර මීට කලින් කවුරු හරි පදිංචි වෙලා හිටියද කියලා. මාමා කියනවා පිස්සුද පුතා ඔය ගේ හදලා ඉවර කරේ ගිය මාසෙනේ කියලා. ඉතින් සුන් හ්යුන් තේරුම් ගන්නවා මෙතන ප්‍රහේලිකාවක් තියෙනවා කියලා. ඒක විසඳන්න එයා අනාගතේ ඉන්න යොන්ජූට ලියුම් ලියන්න ගන්නවා. මෙතනදී දෙන්නම තේරුම් ගන්නවා මේ දෙන්න අතර තියෙන කාල පරතරය මැච් වෙන්නේ මේ ලියුම් පෙට්ටියෙන් කියලා. ඒ කියන්නේ මේ ලියුම් පෙට්ටියෙන් මේ දෙන්නට කාලයේ අවකාශය හරහා ගනුදෙනු කරන්න පුළුවන්. යුන්ජූත් අර ගෙවල් අයිතිකාර මාමා ඉන්න තැනට ගිහින් අහනවා අර මම හිටපු ගෙදර පදිංචියට අලුතෙන් කවුරු හරි ආවද කියලා. මාමා කියනවා නෑ නෝනා ඒක තාම හිස් කියලා. ඉතින් යුන්ජූත් තේරුම් ගන්නවා සුන් හ්යුන් ඉන්න අතීතේ කියලා. ඔන්න දවසක් සුන්ගේ බලු පැටියා තීන්ත ටින් එකක් පෙරලගෙන ඒ තීන්ත කකුල් වල ගාගෙන ගෙට දුවනවා. මේ ගෙයි ටයිල් එකේ බලු පැටියාගේ අඩිසලකුණු ඇදෙනවා. මේ අඩිසලකුණු ගැන යුන්ජූ අර නත්තල් කාඩ් එකේ ලියලා තියෙනවා. ඔය දොර ළඟ තියෙන පුංචි බලු පැටියාගේ අඩිපාරවල් ඒවා මම මෙහෙට එන්න කලින් ඉඳලා මෙතන තියෙනවා. මං ඒවා මකලා යවන්න උත්සාහ කළත් මට ඒක මකන්න බැරි වුණා. ඒක කැත නෑ. ඔයත් ඉක්මනට ඒවට පුරුදු වෙයි. යුන්ජූ අර නත්තල් කාඩ් එකේ එහෙම ලියලා තියෙනවා. ඉතින් මේ දෙන්න අතර ලියුම් හුවමාරු වෙනවා. යුන්ජූ එක ලියුමක ලියනවා අහම්බෙන් හිම වැටුණු දවසක් ගැන. එදා කාලගුණ වාර්තාවේවත් හිම වැටෙනවා කියලා තිබුණේ නැහැ. මේ දවස ගැන යුන්ජූ ලියනවා. ඒ ලියන්නේ අනාගතේ ඉඳලා. ඉතින් හරියටම එදායේ කිව්ව වෙලාවටම අහඹ විදියට තදින් හිම වැටෙනවා. ජනවාරි 9 වෙනිදා හිම වැටේවි කියලා යුන්ජූ ලිව්ව විදියට මේක වෙනවා. යුන්ජූ අර නත්තල් කාඩ් එකේ ලියලා තිබුණ ලිපිණය බලන්න සුන් යනවා. ඉතින් සුන් ඉන්නේ අතීතේනේ. ඒ වෙනකොටත් ඒ බිල්ඩින් එක හදලා ඉවර නැහැ. සුන් හ්යුන් යාළුවාගෙන් අහනවා මෙතන අනාගතේ පදිංචිට එන කෙනා කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද කියලා. නොදන්න අනාගතයක් ගැනයි පදිංචිට එන කෙනෙක් ගැනයි සුන් කියවන මේ විකාර යාළුවට නම් තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම අනාගතයේ දවසක මේ බිල්ඩිමේ ගෙදරක තමයි යුන්ජූ ඉන්නේ. යුන්ජූ ළඟ ඉන්න බලු පැටියෙක්. එයාගේ නම කෝලා. එයාට මේ බලු පැටියව හම්බෙලා තියෙන්නේ ඉල්මාර ගෙදරදී. යුන්ජූ සුන්ට ලියනවා ඒ බලු පැටිය ආගේද මං ගෙදර ගනිද්දි ඒ බලු පැටියා එතන අතරමං වෙලා වගේ හිටියා. ඉතින් මං එයාව අරන් හදාගත්තා. ඇත්තට මේ බලු පැටියා සුන් ළඟ ඉන්න බලු පැටියාම තමයි. ඇයි ඔයා ගේ අතහැරලා යද්දි බලු පැටියාව දාලා ගියේ? යුන්ජූ එහෙම අහනවා. ඉතින් ඒකට හේතුව මේ ෆිල්ම් එකේ අවසානයේට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙන්න අතරේ ලස්සන ආදරයක් මේ ලියුම් පෙට්ටිය හරහා ගොඩනගෙනවා. ඒක හරීම ලස්සන ආදර කතාවක්. මූණට මූණ නොදැක වචන වලින් විතරක් ගනුදෙනු කරන ආදරයක් ගැන හිතා ගන්නවත් පුළුවන්ද? අනාගතේ ජීවත් වෙන කෙනෙක් අතීතේ ඉන්න කෙනෙක්ට ආදරය කරන එක ඒක හරීම අමුතු ආදරයක් නේද? ඔන්න එක දවසක් යොන්ජෝ සුන්හන්ට ලියනවා මීට අවුරුදු දෙකකට කලින් මගේ ටේප් රෙකෝඩර් එක රේල්වේ ස්ටේෂන් එකේදී නැති වුණා සුන්. ඒක තමයි ඒ කාලේ මං ගොඩාක්ම දුක් වුණු සිදුවීම. ඉතින් ඒක මම මගේ ඩයරියේ ලිව්වා.
මගේ ඩයරියේ ලියලා තියෙන විදිහට ඒ දවස පෙබරවාරි 11. යුන්ජු මේ ලියුමේ එදා එක නැති වුණ තැන වෙලාව ඒ හැමදේම ලියනවා. තව ලියනවා සමහර වෙලාවට සුන් ඔයා ඒ වෙලාවට එතනට ගියොත් ඔයාට මාව බලා ගන්නත් පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ගැන ගොඩාක් උනන්දුවෙන් හරියට මේ කිව්ව වෙලාවටම සුන් ස්ටේෂන් එකට යනවා. ටේප් රෙකෝඩර් එක අමතක වෙන සිද්ධිය ඒ විදිහට මෙතන සිද්ධ වෙනවා. ඒ වගේම සුන්හියුන්ට යාන්තමට යුන්ජුගේ ඡායාවක් දැක ගන්න ලැබෙනවා. මේක හරිම අමුතුයි වගේම හරිම පුදුමයි. සුන් මේ ටේප් එක අහනවා. ඒකේ තියෙන යුන්ජුගේ කටහඬින් I love you කියලා ගොඩාක් සැරයක් රෙකෝඩ් කරලා තියෙනවා. මේ දඟ කෙල්ලට ඇත්තටම මේ වෙනකොට සුන් ආදරය කරනවා. යුන්ජුට එයාගේ නැති වුණු රෙකෝඩර් එක ලැබෙනවා. ඒ ලැබෙන්නේ අතීතේ ඉන්න සුන්හියුන්ගෙන්. ඉතින් මේකේ සුන්ගේ වොයිස් එකෙන් රෙකෝඩ් කරපු දේකුත් තියෙනවා. ටේප් එක මැද්දෙන් යුන්ජුට සුන්ගේ කටහඬ ඇහෙනවා. ඉතින් මේ රෙකෝඩර් එක හොයලා දුන්නට යුන්ජු තෑග්ගක් යවන සුන්හියුන්ට. ඔයාටත් මොනවා හරි උදව්වක් ඕන වුණොත් මට ලියන්න කියලා යුන්ජු කියනවා. සුන්හියුන්ගේ තාත්තා ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඉතින් සුන් යුන්ජුට ලියනවා ඔයාගේ කාලේ වෙද්දි අපේ තාත්තා ගැන ලියවුණු පොත් ගැන මට හොයලා කියන්න පුළුවන්ද කියලා. ඉතින් යුන්ජු මේ පොත් හොයනවා. මෙතෙන්දී යුන්ජු දකිනවා ඉල්මාරේ ගෙදරත් හදලා තියෙන්නේ සුන්ගේ තාත්තා ඇඳපු සැලසුමකට කියලා. මෙතනදී කෙල්ල පුදුම වෙනවා. ඉතින් යුන්ජු මේ පොත සුන්ට යවන්න හිතාගෙන පාර පනිද්දි එයා ඇක්සිඩන්ට් වෙනවා. මේ ඇක්සිඩන්ට් එකකින් හින්දා යුන්ජුට මේ පොත සුන්ට යවා ගන්න බැරි වෙනවා. මේ අතරේ සුන්ගේ තාත්තා අසනීප වෙලා අන්ත්‍රා වෙනවා. යුන්ජු පහුවෙලා එවන පොත සුන්ට ලැබෙනකොට තාත්තගේ ආදාහනෙත් ඉවරයි. සුන්හියුන් අනාගතෙන් ආපු මේ පොත කියවනවා. ඒකේ එක තැනක ලියලා තියෙන හරිම සංවේදී දෙයක්. හුදකලා වූ මිනිසෙකුට පමණක් තමාට තමාව හමු වේ. එතුමන්ගේම ප්‍රකාශය අනුවම ඔහු කළ නිර්මාණවල තේමාව වූයේ හුදකලාවයි. එතුමා විසින් මිනිසෙකුට දැරිය හැකි උපරිම හුදකලාව පිළිබිඹු කරමින් මේ නිවස සැලසුම් කරනු ලැබුවේ එතුමාගේම ආදරණීය පුතු වෙනුවෙනි. ඉතින් මෙහෙම සටහනක් ඒ පොතේ තියෙනවා. මේ සටහන යොන්ජෝත් කියවනවා. එයා සුන්ට ලියනවා. අපිට ආදරේ කියාගන්න ගොඩාක් විදි තිබුණත් ඒ හැම විදියකින්ම කියවෙන්නේ ආදරයමයි. හැඟීම් කියන්නේ වචන වලට පෙරලා ගන්න බැරි ආදරයයි සුන්. තාත්තාට වචනෙන් ආදරේ පුතේ නොකියුවට එයා ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් දිහා බලලා තාත්තගේ ආදරේ තේරුම් ගන්න සුන්හියුන්. ඉතින් මේ විදිහට මේ දෙන්නගේ ආදරේ ගොඩනගෙනවා. ඒ දෙන්න කොහොම හරි කොහෙදි හරි මුණ ගැහෙන්න ගොඩාක් උත්සාහ කරනවා. ඒත් කාලේ අවකාශය හරහා ඒක හරිම අමාරු දෙයක් වෙනවා. සුන්හියුන් දැන් ජීවත් වෙන කාලෙදී ඇත්තටම යොන්ජුට පෙම්වතෙක් ඉඳලා තියෙනවා. යොන්ජු මේ පෙම්වතා ගැන සුන්ට ලියනවා. සුන්හියුන් ඉන්න අතීතේ හින්දා සුන්ට යොන්ජුගේ මේ පරණ ආදරේ දැක ගන්න පුළුවන් වෙනවා. සුන් මේ කපල් එක දකින්න රේල්වේ ස්ටේෂන් එකකදී. මේ කාලේ යොන්ජු සුන්හියුන් කියලා කෙනෙක්ව දන්නේ නැහැ. හැබැයි සුන් යාව දන්නවා. මේක සුන්ට නම් දරා ගන්න බැරි තරම් අසරණකමක්. මෙතෙන්ද සුන්ට යොන්ජුගේ ඇස් මුණ ගැහෙනවා. මේ ලස්සන කෙල්ලගේ මූණ දිහා සුන් හරි ආදරෙන් බලන් ඉන්නවා. ඒත් මොනව කරන්නද? කොහොම කියන්නද? මේ ස්ටේෂන් එකේ සිද්ධිය සුන්හියුන්ට ලොකු කම්පනයක් වෙනවා. එයාට වැඩ කරගන්න පවා හිත හදාගන්න බැරි වෙනවා. සුන්ට මේ අවුලෙන් ගැලවෙන්න හරිම අමාරුයි. ඉතින් සුන් යොන්ජුට ලියුම් ලිව්වෙත් නැහැ. යොන්ජු හැමදාම ඇවිත් ලියුමක් තියනවද බලනවා. එක දවසක් සුන්ගෙන් ලියුමක් තියෙනවා. එතනදී සුන් කියන්නේ ඔයාට කලින් ආදරේ අමතක කරන්න අමාරු නම් ඒ ආදරේ දිනා ගන්න මං උදව් කරන්නම් කියලායි. මං මෙච්චර දවසක් ඔයාව ලියුම් වලින් ඔයා කියපු දේවල් වලින් මගේ ජීවිතේ හොඳම කාලේ ගත කරා. මං හරිම සන්තෝෂෙන් හිටියා. ඔයාව හැම ලියුමකටම හැම අකුරකටම ගොඩාක් ස්තුතියි යොන්ජු. සුන් හිතුවට යොන්ජු ආයේ පරණ පෙම්වතා එක්ක සම්බන්ධය පටන් ගන්න කියලා. ඇත්තට මේක එහෙම වෙලා නැහැ. යොන්ජු යනවා සුන් වැඩ කරපු ගෘහ නිර්මාණ අංශය හොයාගෙන. මෙතනදී යොන්ජු දකිනවා සුන් ඇඳපු චිත්‍රයක්. මේක නිවාස සැලසුමක්. සුන්ගේ යාළුවා කියනවා සුන් ඔය ගේ හදන්න හිටියා ගොඩාක් ආදරය කරපු යොන්ජු කියලා කෙනෙක් වෙනුවෙන්. මේක අහලා යොන්ජුට දරා ගන්න බැරි තරම් වේදනාවක් ඇති වෙනවා. මෙතනදී කියවෙන විදිහට නම් මේ වෙනකොට සුන්හියුන් ජීවතුන් අතර නැහැ. එයා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා. යොන්ජුට එකපාරට මතක් වෙනවා මේ ඇක්සිඩන්ට් එක. අතීතේ වුණ මේ ඇක්සිඩන්ට් එක යොන්ජු ඇස් දෙකෙන් දැකලා තිබුණා. මේක වුණ දවස ඒ වෙලාව හරියට මතක් කර කර යොන්ජු මෙතනින් දුවගෙන යනවා. එයා මේ දුවන්නේ සුන්ගේ ජීවිතේ බේරගන්න. හැප්පෙන්න කලින් ඒක යාට කියා ගන්න. යොන්ජු ලියනවා සුන්හියුන් අනේ හෙට යන්න එපා. යොන්ජු ටැක්සි එක ගිහින් මේ ලියුම පෙට්ටියට දානවා. ඒත් මේ ලියුම සුන්ට හම්බ වෙයිද කියලා කොහොමද හරියටම කියන්නේ? අනේ සුන් යන්න එපා. මේ හැමදේම මගේ වැරද්ද හින්දායි උනේ.
යුන්ජු මේ ලියුම් පෙට්ටිය ඉස්සරහා යාඥා කරනවා. අනේ මේ ලියුම පරක්කු නොවී යාට ලැබෙන්නකෝ. යුන්ජු හොඳටම අඬනවා. මෙතනදී පෙන්නනවා සුන්හියුන් ගෙදරින් එළියට එනවා. සුන්හියුන් ගෙදරින් එළියට ඇවිත් මේ යන්නේ යුන්ජු කියලා තිබුණ කැෆේ එකකට. යුන්ජු කලින් ලියලා තිබුණා එයාගේ පෙම්වතා ඇමරිකා යන්න කලින් එයාව මුණ ගැහුණු කැෆේ එකක් ගැන. ඒ දිනේට ඒ වෙලාවට සුන් එතනට යන්න තීරණය කරනවා. සුන් මේ යන්නේ ඒ ගමන. මෙතන යුන්ජු එයාගේ පෙම්වතා එක්ක කතා කර කර ඉන්නවා. මේ අර කැෆේ එක. මේ වෙලාවේ පසුබිමේ පේනවා සුන්හියුන් එනවා. හැබැයි මෙතන යුන්ජු සුන් අඳුරන්නේ නැහැ. ඒත් එයාට අහම්බෙන් ඒ දිහා බැලෙනවා. යුන්ජුගේ අතේ තියෙන බීම් එක වැටෙනවත් එක්කම සුන්හියුන් ඇක්සිඩන්ට් වෙනවා. මේ ඇක්සිඩන්ට් එකෙන් තමයි සුන්හියුන් මැරලා තියෙන්නේ. යුන්ජුට මේ සිද්ධිය මතක් වෙනවා. කෙල්ල හොඳටම අඬනවා. තාමත් හිතනවා අනේ වායහට යන්න එපා. මගේ මේ ලියුම කියවලා නවතින්න සුන්. අනේ මැරෙන්න එපා. කතාව දැන් ආයේ මුලට යනවා. හොඳට මතක් කරන්න. යුන්ජු අර ඉල්මාරි ගෙදර අස් කරගෙන යන දවසේ එතනට කෙනෙක් ආව මතකද? ඒ ඉන්නේ මේ සුන්හියුන්. මේ ගෙදර අස් කරන වෙලාවේ යුන්ජු සුන් කියලා කෙනෙක්ව දන්නේ නැහැ. ඉතින් මෙතනට නෙමේ සුන් හරිම ආදරණීය විදිහට යුන්ජු දිහා බලාගෙන ඉන්නවා. මේ බැල්ම දැකලා යුන්ජු අහනවා කවුද ඔයා? සුන්හියුන් සාක්කුවෙන් ලියුමක් ගන්නවා. මේ අර යුන්ජු අනේවා මැරෙන්න එපා කියලා ලියපු ලියුම. සුන් යුන්ජුට කියනවා මං දැන් ඔයාලට ගොඩාක් පුදුම හිතෙන කතාවක් කියන්න යන්නේ. ඔයා මාව විශ්වාස කරනවද අහනවා. ඉතින් මෙතන තමයි තැන. යුන්ජු සුන්හියුන්ව මුණ ගැහෙන තැන. යුන්ජුගේ ලියුම හින්දා සුන් අනතුරක් නොවි බේරිලා තියෙනවා. යුන්ජු මේ කතාව පිළිගත්තා නම් සුන්හියුන්ට පුළුවන් වුණා නම් හරියට මේ කතාව යාට තේරුම් කරලා දෙන්න. මේ වෙනකොට මේ ලස්සන කෙල්ලයි කොල්ලයි කොහේ හරි ආදරෙන් ජීවත් වෙනවා ඇති. ඔන්න ඔය විදියටයි ඉල්මාරේ ආදරණීය කතාව නිමාවටපත් වෙන්නේ. ඉතින් මේක ලස්සන ආදර කතාවක් නේද? මේ රිවිව් එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්නම ඕනේ. මේ වගේම ලස්සන කතා සිංහලෙන් බලන්න ඕනේ නම් අපේ channel එක මේ දැම්ම subscribe කරන්න. ඉතින් අපි නැවත හමු වෙමු. සුබ දවසක් ඔයාලට.